Ceylon tea, Sri Lanka's gift to the world. අද්විතීය රසය, සුවඳ සහ වර්ණය නිසා තේ සඳහා ලෝකයේ පුරා ප්‍රසිද්ධියක් ලබා ඇති ශ්‍රී ලංකාව ලොව සිව්වන විශාලතම තේ නිෂ්පාදකයා බවට පත්ව සිටී. 1995 වසරේදී ලොව ප්‍රමුඛතම තේ අපනයනකරු වූ නමුත් පසුගිය වසරවල ඇති වූ දැඩි දේශපාලන, කාර්මික සහ ආර්ථික ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාව වර්තමානයේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටී. ලංකා තේවල ඇති රසය, වර්ණය හා සුවඳ ලොව වෙනත් කිසිදු රටකින් සොයාගත නොහැකිය. රටේ මධ්‍යම සහ දකුණු කඳුකර ප්‍රදේශවල ඇති ආර්ද්‍රතාවය, උෂ්ණත්වය, හිරු එළිය සහ වර්ෂාපතනය අද්විතීය ගුණාත්මක තේ නිෂ්පාදනයට හිතකර වේ. තේ වගා කරන ප්‍රදේශය අනුව එය කාණ්ඩ තුනකට බෙදා දැක්විය හැකිය. උඩරට තේ, මැදරට තේ සහ පහතරට තේ. ඒවායේ වගා කරන තේ ප්‍රධාන කාණ්ඩ 7කට බෙදිය හැකිය. එනම් නුවරඑළිය, උඩුපුස්සැල්ලාව, සබලගමුව, නුවර, දිඹුල, රුහුණ හා ඌව. චීනය සහ ඉන්දියාව විශාල දේශීය පරිභෝජනයක් සිදු කරන බැවින් කෙන්යාවෙන් පසු ලොව දෙවන විශාලතම තේ අපනයනය කරන රටද ශ්‍රී ලංකාව වේ.